ග්‍රැමර් නැතුව අපිට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? පුළුවන්. නමුත් ඒ භාෂා භාවිතය නිවැරදි නැහැ. මේ වීඩියෝ එක ප්‍රසන්ට් සිම්පල් කියන වාක්‍ය රටාව ගැන සෙන්ටෙන්ස් ෆෝම් එක හැදෙන්නේ කොහොමද භාවිතා කරන්න හේතු මොනවද කියන එක නිරවුල්ව අපි දැනගනිමු මේ වීඩියෝ එකේ. මේ වීඩියෝ එකේ අවසානයේදී රැඳී සිටින හොඳම විශ්වාසය ඔබට නැවතත් ප්‍රසන්ට් සිම්පල් කියන්නේ මොකක්ද කියන එක ගැන කිසිම පාඩමක් නැවත අවශ්‍ය වෙන එකක් නැහැ අවසානයේදී රැඳී සිටියහොත්. So let's move on to the video. මොනවද ඔබ කරන්නේ? What do you do every day? මොනවද ඔබ හැමදාම කරන්නේ? අපි හැමදාම කරන ක්‍රියාකාරකම් විවිධයි. I go to school, I go to work, I eat breakfast වගේ දේවල්. Before diving in, let's talk about what base form is. The base form කියන්නේ මොකක්ද කියන එක ගැන අපි කතා කරමු. පාඩමට යන්න කලින් මූලික පදය, මූලික රූපය කියන එක ඕනෑම verb එකකට තිබෙනවා පටන් ගන්න අවස්ථාවක්. ඒකට අපි කියනවා base form කියලා. ඒකක්වත් verb එකක් වෙන්නේ නැහැ මූලික අවස්ථාවයකට කියන්නේ base form කියලාමයි. verb එකක් වෙන්නේ ඒකේ sentence එකක් හැදුනට පස්සේ. ඊ ප්‍රධානියක ඉන්න ඕන, අර්ථයක් තිබෙන්න ඕන, කාලයක් සම්බන්ධ වෙන්න ඕන. එතකොට තමයි ඒක verb එකක් වෙන්නේ. මේ ඔබ දකින කිසිම වචනයක් verb එකක් විදියට තවම සලකන්නට බෑ. Now you can see some sentences on the screen. මේ හැම sentence එකකම subject එකක් ඉන්නවා. කතුරු කෙනෙක්, I, we, you, he, she කියන වගේ දෙවුණු ඔබට පේනවා highlight කරපු වචනයක් තිබෙනවා. ඒක තමයි verb එක වෙලා තියෙන්නේ මේ වාක්‍යයේ. මේක sentence එක complete වෙන තවත් කොටසක් මේකට එකතු වෙලා තිබෙනවා. ඉතින් කලින් අර base form කියලා කොටසක් කලින් අපි දැක්කා. ඒකෙදි තිබුණා go, eat, wash, run, drink, sleep වගේ වචන වර්ගයක්. මේ විදියම ඒහා සමානම වචනයක් තමයි දැන් highlight වෙලා තියෙන්නේ. හැබැයි ඉස්සෙල්ලා base form කිව්වට දැන් මේක වාක්‍යයක් හැදිලා තියෙන නිසා මේක verb එක වෙලා තිබෙනවා. බැලුමට නම් ඒ තිබුණු base form එකේ මේ කියන verb එකේ වෙනසක් එළියෙන් පේන්නේ නැහැ. පහලට යද්දී නම් ඔබට පොඩි වෙනසක් පේනවා. ඔය he she කියන වගේ අවස්ථාව the teacher කිව්වත් එක ඊට හොෂීට සමානයි. ඒ හේතුව උඩ ඒ අයගේ verbs වලදී s එකක් එකතු වෙලා තිබෙනවා. ඒකට කියන්නේ present simple කියලා. සරල වර්තමානයේ සමහර අය මේක simple present කියලා කියනවා. එතකොට මෙන්න මේ sentences වල අපි දකින තේරුම අයිති වෙන්නේ වර්තමාන කාලයට, වර්තමානයේ මේ සරල වර්තමාන කියන අවස්ථාවට. ඒක මෙන්න මෙහෙම දෙයක්. ඔබ ඉදින්දා ජීවිතය තුළ සාමාන්‍ය පරිදි, සිරිත් පරිදි, සමහර අවස්ථාවල නිතරම ඉඳහිට, ඇතැම් විට, කලාතුරකින් ආදී වශයෙන් කරන ක්‍රියාකාරකම් තිබෙනවා. ඒ මොන විදිහේ ෆ්‍රීකවන්සි එකකින් මොන විදිහේ සංඛ්‍යාතයකින් ඔබ ඒ ක්‍රියාව කළා, ඒ ක්‍රියාව ඔබේ වර්තමානයට සරල සමාන්තරව යන්නේ. මොකද හේතුව ඔබ ජීවිතය ගත කරන හා සමාන්තරවම එම ක්‍රියාවනුත් සිද්ධ වෙනවා. අපේ පැහැදිලි කර ගැනීම ගැඹුරට යන නිසා මේ sentence එකට මේ frequency එක දැක්වෙන usually, always, sometimes වගේ සමහර විට, ඇතැම් විට, ඉඳහිට, නිතරම කියන වචන කිසිවක් එකතු වෙලා නැහැ. එතකොට මූලිකව අපිට පේන මේ හැම sentence එකකම ඔබ දකින්නේ අපි එදිනෙදා මේව බොහෝ දුරට හැමදාම කරන regularly නිතිපතා කරන ක්‍රියාකාරකම් කීපයක් පමණයි මේ උදාහරණ sentences වල පෙන්නන්නේ. අපි දන්නවා මේ sentences වල ඉන්නවා subject එකක් කියලා කෙනෙක්. I, we, you, they, he, she කියලා ආදී වශයෙන් ඉන්නවා. එතකොට he, she, it, they වගේ අයට ඔබ දන්නවා විකල්ප වචන ඕනෑ තරම්. he කියනකොට father, she කියනකොට mother, නැත්නම් sister, ඊළඟට it කියන වචනයට අපි සතෙකුගේ නමක් සතෙක් විදියට අපිට dog හරි cat හරි වගේ ගත්තොත් ඒක සමාන වෙනවා. they කියන්නේ සියලුම බහුවචන වලට භාවිතා කරනවා. ඔවුන්, ඒවා, උන් කියන අර්ථයෙන්. එතකොට ඒකෙදි වෙනත් බහුවචන people, teachers ආදී වශයෙන් වෙනස් වෙවි එන්න පුළුවන්. හැම අවස්ථාවකදීම ඒ subject එකට අදාළව verb එක සෑදෙද්දී අපි මේ කතා කරන sentence pattern එකේදී සිද්ධ වෙන දෙයක් තමයි do සහ does කියන වචන දෙකක් helping verbs කියලා අපි ඒවට කියනවා. මේ වාක්‍යවල verb එක හදාගන්නට help කරන්න. එයාලා ඇවිල්ලා බලනවා sentence එකේ ඉස්සරහා ඉන්නේ කවුද? I, we, you, they කියන වගේ අය හිටියොත් do තමයි ඉදිරිපත් වෙන්නේ මෙන්න මේ verb එක හදාගන්න මම උදව් කරනවා කියලා. ඒ verb එක හැදෙන්නේ base form එකට තමයි ඒ do කියන වචනේ එකතු වෙන්නේ. එහෙම එකතු වෙලා හැදිච්ච verb එකක් තමයි මෙතන මේ live කියලා තියෙන්නේ. දැන් ඔබට පේනවා. මේ live හැදිලා තියෙන්නේ කොහොමද? එතකොට do plus live. do කියන helping verb එකත් live කියන base form එකත් දෙක එකතු වෙලා තමයි මේ live කියන verb එක හැදිලා තියෙන්නේ. ඒකට හේතුව උනේ මොකක්ද? මේකේ ඉදිරියේ ඉන්නේ I කියන එක්කෙනා. දෙවෙනි sentence එකේත් verb එක හැදුන විදිය ඔබට හොඳටම පැහැදිලි ඇති. මේ go හැදිලා තියෙන්නේ do plus go. do සමග go එකතු වෙලා. එහෙනම් eat වල
do plus eat work do plus work ආයිත් work තියෙනවා ඒක do plus work ඊළඟට he ඉන්නවා එතන works තියෙනවා එතකොට මෙන්න මෙතනදි මොකද්ද වෙන්නේ කියන එක අපි බලනවා අර I we you they කියන අය හැර තව තුන් දෙනෙක් සිටිනවා ඒ තමයි he she it කියන අය he she it කියන අයගෙන් කෙනෙකු මෙම sentence එකේ මුල හිටියොත් එයාට help කරන්නේ මේ does කියන එක්කෙනා අපි දැක්ක helping verb එකක් තිබුණා does කියලා මම කිව්වා ඒ does කියන වචනේ තමයි help කරන්නේ එයා help කරාට පස්සේ does ගික් තියෙන condition එකක් කොන්දේසියක් තිබෙනවා ඔහු කියා සිටිනවා මම ඔබට උදව් කරන්නම් හැබැයි මගේ නමේ තිබෙන s එක ඔබේ verb එකට එකතු කරන්නට ඕනේ අන්නේ කියන condition එකට තමයි එයා help කරන්නේ එතකොට මොකද වෙන්නේ he she it කියන අය ප්‍රධානියෙකු ලෙස සිටින sentence එකක does කියන එක්කෙනා help කරනවා අර base form එකට ආයෙත් ඒ base form එකට මේ does එකතු වුනහම අගට s එකක් එනවා. එතකොට මෙන්න මේ ඔබට පෙළෙන work කියන වචනය base form එකට does එකතු වුණා. does plus work උත්තරේ වෙන්නේ works. ඒ s එක තමයි ඔබට පෙළෙන්නේ. මේ she කියන අවස්ථාවේදීත් he කියන අවස්ථාවේදීත් දෙකේම වෙන්නේ මොකද්ද? does plus work works වෙලා තිබෙනවා. the teacher කියන එකටත් ඒ සිද්ධියම තමයි සිද්ධ වෙන්නේ. මොකද්ද හේතුව? the teacher සමානයි heට හෝ sheට සමාන වෙන්න පුළුවන්. ඒ නිසා එතනත් සිද්ධ වෙන්නේ කොහොමද? does plus come කියන වචන දෙක එකතු වීම comes කියන verb එක හැදෙන්නට හේතු වෙනවා. ඔබට පැහැදිලිද? ඕක තමයි secret එක. මේ verb එක ඇතුලේ රිංගපු වචනයක් දිගටම තිබෙනවා. do නැතිනම් does කියන වචනය. do කියන වචනය ඇතුළේ රිංගුවට එයා එළියට පේන්නේ නැහැ. එයාට condition එකක් නැහැ. එයා එතකොට අර base form එකේ විදියටම පෙනී සිටිනවා. හැබැයි does කියන වචනය ඇතුළට රිංගුවොත් අනිවාර්යෙන්ම අගට s එකක් එකතු වෙනවාමයි. මෙන්න මෙතන තිබෙනවා I we you they කියන subjects එක පැහැදිලිවම verb එක සෑදිච්ච විදිය. මේකේ complete sentence එකක් නැහැ. අපිට වැඩි පහසු වෙන තමයි මේක පෙන්වන්නේ. I live මම ජීවත් වෙනවා. We enjoy අප සතුටට පත්වනවා. You work ඔබ වැඩ කරනවා. They celebrate ඔවුන් සමරනවා. මේ හැම ක්‍රියාකාරකමක්ම මෙන්න මේ කියන ඉදිරියේ ඉන්න පුද්ගලයන් ඔවුන්ගේ ජීවිතය තුළ සාමාන්‍ය පරිදි කරන ක්‍රියාකාරකම් විදියට තමයි අපි දකින්නේ. ඊළඟට මෙන්න මේ ස්ක්‍රීන් එකේදී ඔබ දකිනවා he she it කියන අය ස්ටාර්ට් එකේදී වාක්‍ය ආරම්භයේ සිටින අවස්ථාවක කොහොමද verb එක හැදෙන්නේ කියන එක. he නැත්නම් මේක father වෙන්නත් පුළුවන් brother වෙන්නත් පුළුවන්. works කියලා තමයි verb එක හැදෙන්නේ. අන්න he කියන කෙනාගේ help කරන්නට එන්නේ කවුද? does කියන උපකාරක පදය. එයාගේ condition එක එයාගේ කොන්දේසිය ඔබට මතකයි. works කියලා හැදලා තිබෙනවා. she cook කියලා කියන්නේ නැහැ cooks වෙනවා. does එකේ බලපෑම නිසා. it නැත්නම් the dog නැත්නම් the cat වෙන්නත් පුළුවන්. එතෙන්දී නම් the dog බව පැහැදිලි. මොකද bark බුරනවා. it barks අන්න s එක ඇවිල්ලා තිබෙනවා. මේ bark කියන වචනයට does කියන helping verb එක එකතු වීම නිසා අපකට s එකක් යෙදিলা තිබෙනවා. present simple සරල වර්තමානය මේ වාක්‍ය රටාව භාවිතා කරන්නට එක හේතුවක් habits නැතිනම් routines ගැන අපි කතා කරද්දී තමයි. ඒ කියන්නේ පුරුදු නැතිනම් චර්යාවන් ගැන අපි කතා කරද්දී තමයි present simple දාගන්නේ. I get up early මම වේලසනින් අවදි වනවා. We usually eat rice and curry for lunch. වෙන usually කියන්නේ සාමාන්‍යයෙන් කියන තේරුම. අපි සාමාන්‍යයෙන් කන්නේ බත් සහ ව්‍යාංජන for lunch. දිවාහාරය සඳහා. My brother goes to school by bus. මගේ brother යන්නේ පාසලට බස් එකෙන්. මොනවද මේවා? එයාලගේ පුරුදු habits විදියට නැත්නම් routines විදියට චර්යාවන් විදියට තමයි අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. present simple වාක්‍ය රටාව use කරන්නට දෙවන හේතුව විදියට අපි ගන්නවා මේ facts කරුණු. එතරම් general truths සම්මතයක් ලෙස පිළිගන්න සත්‍යයන් තිබෙනවා. උදාහරණ මේ ඔබට දකින්නට පුළුවන්. The sun rises in the east. ඉර පායනවා නැගෙනහිරෙන්. මේ the sun කියන ප්‍රධානිය ඔබ දන්නවා. it කියන ප්‍රධානියට සමාන නිසා අන්න does කියන වචනය help කරනවා rise කියන base form එකට. ඒ දෙක එකතු වෙලා හදනවා rises කියලා verb එකක්. The next sentence cows eat grass. එතෙන්දී නම් cow කියලා නෙමෙයි cows කියලා ඉන්නේ බහුවචනයක්. ඒතර බහුවචනයකදී ඔබ දකින්නේ they කියන වචනයට සමානයි. උන් කියන තේරුමට සමානයි. එතකොට he she it නෙමෙයිනේ. he she තිබුණා නම් තමයි verb එකට s එක එකතු වෙන්නට තිබුණේ does උදව් කරන නිසා. හැබැයි cows කියලා ඉන්න තැනදී helping verb එක විදියට do කියන වචනය
ඒක eat කියන බේස් ෆෝම් එකට හෙල්ප් කරා ආයි verb එක හැදුනා eat කියලාම. බේස් ෆෝම් එකටම සමානයි නේද? බේස් ෆෝම් එකෙත් අපි දකින වචනේ eat දැන් තිබෙන්නේ eat. එතකොට එහෙම වෙන්න හේතුව තමයි මේක ඇතුලේ do තමයි තිබෙන්නේ. do කියන කෙනාට conditions නැහැ. එයා අගට අකුරු එකතු කිරීමක් සිද්ධ වන්නේ නැහැ. next example එක තමයි dogs bark. dogs එතනත් බහුවචනයක් ඇවිල්ලා තිබෙන්නේ. do කියන කෙනා උදව් කරලා තිබෙනවා. bark කියන base form මේ වචන දෙක එකතු වුණා. do සහ bark එකතු වෙලා bark කියන verb එක හදාගත්තා. s එකක් එන්න හේතුවක් නැහැ. මොකද he she it කියන අයගෙන් එක්කෙනෙක් නෙමෙයි මේ sentence එකේ ඉස්සරහා ඉන්නේ. ඊළඟ sentence එක තිබෙනවා a carpenter makes chairs. a carpenter. එතකොට එතන වඩු කාර්මිකයෙක් තමයි ඉන්නේ. එක්කෙනෙක් ඉන්නේ. එතකොට heට සමානයි එයා. ඒ නිසා helping verb එක විදියට ඇවිල්ලා තියෙන්නේ does කියන වචනය. does කියන වචනය make කියන වචනය තුලට රිංගලා අගට s එකක් එක්ක verb එක හැදිලා තියෙනවා. makes කියලා. වඩු කාර්මිකයෙක් තමයි පුටු සාදන්නේ කියන තේරුම. ඊළඟ අවස්ථාව තමයි ඊළඟ හේතුව තමයි present simple භාවිතා කරන්නට. මෙන්න මේ permanent situations කියන අවස්ථාව. ස්ථිර තත්ත්වයන්, ස්ථාවර තත්ත්වයන් වලදී තමයි තවත් හේතුවක් විදිහට දකිනවා මේ present simple භාවිතා කරන්නට. We live in බද්දේගම. අප ජීවත් වන්නේ බද්දේගම. Mrs. Manoji teaches us English. Mrs. Manoji තමයි අපිට English උගන්වන්නේ. They run a small business. business කියලා business කියලා මේක හරියට pronounce වෙන්නේ. එතකොට run පවත්වාගෙන යනවා කුඩා ව්‍යාපාරයක්. He believes in God. ඔහු දෙවියන් කෙරෙහි විශ්වාසය තබනවා. Madara speaks 3 languages. Madara කතා කරනවා භාෂා 3ක්. එතකොට මේ හැම sentence එකකම අප දකිනවා ස්ථාවර තත්ත්වයක්. එම පුද්ගලයා ඉදිරියේ සිටින පුද්ගලයා මෙම ක්‍රියාව ස්ථිර වශයෙන් කරන එක. අප ස්ථිර වශයෙන් ජීවත් වන්නේ බද්දේගම. මිසිස් මනෝජි තමයි අපිට ඉංග්ලිෂ් උගන්වන්නේ ස්ථිරවම දිගටම ඒ ආදි වශයෙන් තිබෙනවා. එතකොට මෙම sentences වල අපි දකින වෙනස්කම් දැන් ඔබට පොඩ්ඩක් ආයෙ බලන්නට පුළුවන්. මේක live කියලා හැදුනේ කොහොමද? is එක නැත්තේ. ඔබට පැහැදිලි. he she it යන අය හැර වෙන කෙනෙකු තමයි ඉදිරියේ සිටින්නේ. ඊළඟට එනකොට අපි දකිනවා මේකේ teachers වෙලා තියෙනවා. s එකක් එකතු වෙලා es එකතු වෙලා තිබෙනවා. ඒකට හේතුව වන්නේ මිසස් මනෝජ් අර he she it කියන කැටගරි එකට අයිති, ඒ ෆැමිලි එකට අයිති. she කියන එකට ඒ නිසා තමයි එතන does කියන එක help කරලා තියෙන්නේ verb එක හදා ගන්නට. ඊළඟ අවස්ථාවේ ඔබ නැවත දකිනවා they කියලා කෙනෙක් ඉන්නවා. he she it නෙමෙයි නිසා නේද? එතනදී do එකතු වෙලා තියෙනවා verb එකට. එතකොට run කියන වචනය අපිට පේනවා. ආයෙත් he කියන කෙනා ඇවිල්ලා තියෙනවා ඊළඟ sentence එකේ verb එක හදාගන්න. යා believe කියන base form එකට does එකතු කරගෙන believes කියලා verb එක හදාගෙන තිබෙනවා. Madara කියන්නේ එතන she කියන එකට සමාන නිසා එතනදී අර does කියන වචනේ උපකාරය නිසා අගට s එක එකතු වෙලා තිබෙනවා. timetables, scheduled events. මෙන්න මේ කියන අවස්ථාවකදී يعني කාලසටහනකට නිශ්චිත ක්‍රියාකාරකම් පිළිවෙලකට යෙදිච්ච දේවල් ගැන අපි කතා කරද්දී අපිට පුළුවන් මේ වාක්‍ය රටාව නැවත යොදා ගන්නට. The school starts at 7:30. පාසල පටන් ගන්නේ 7:30ට. ඒක scheduled event එකක්. Our bus leaves at 5. අපේ බස් එක පිටත් වන්නේ 5ට. time table එකක තමයි ඒක දැක්වෙන්නේ. මෙන්න මේ වෙලාවට බස් එක යනවා කියන එක. Our item comes after the next. අපේ item එක එන්නේ ඊළඟ එකට පස්සේ. මෙන්න මේ කියන event එක schedule කරලා තියෙන්නේ මේ වෙලාවට මේක සිද්ධ වෙනවා. ඒකත් අපිට present simple කියන වාක්‍ය රටාවෙන් භාවිතා කරන්නට පුළුවන්. does වල එකතු වීම මේ තුනේම පේනවා. මොකද the school කියන්නේ it සමානයි. our bus කියන එකත් it සමානයි. our item කියන එකෙත් it කියන එක නම තමයි ඉන්නේ. මේ our කියලා කිව්වට මේක අපි සම්බන්ධ නැහැ. අපේ කියන අදහස පමණයි. අපේ බස් එක ඒක වචනයි it වලට සමානයි. our item අපේ අංගය කියන වචනේ it කියන එකට සමානයි. ඒ හේතුව උඩ මේ හැම කෙනෙක්ටම does කියන එක නා help කරලා තියෙනවා මේ verb එක හදාගන්නට. ඒ හේතුව උඩ එකතු වෙච්ච s එකක් තමයි ඔබ verb එකේ දකින්නේ. It took a lot of time, didn't it? මේකට ගොඩාක් වෙලා ගියා නේද? නමුත් ගොඩක් වෙලා ගිහින් හරි මේ sentence pattern එක හරියට අවබෝධ කරගත්තා නම් ඉතින් එහාට ආයේ කවදාවත් present simple කියන්නේ මොකද්ද? present simple කියන්නේ මොකද්ද කිය ආයේ තවත් videos බලන්නට අවශ්‍ය වෙන එකක් නැහැ. Thank you so much.